කතා කරමු CapCut එක Pro version එක free use කරන්න කොහොමද කියලා. වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. මුලින්ම යන්න ඔයාලගේ CapCut එකට. CapCut එක මම මේ විදිහට open කරගන්නවා. ඊට පස්සේ මෙතන create project කියන එකට යන්න. ඊළඟ මෙතන import කියන එකෙන් ඔයාලා edit කරන්න බලාපොරොත්තු වෙන වීඩියෝ එක මෙතෙන්ට දාගන්න. දාගත්තට පස්සේ ඔයාලට Pro effect එකක් මේකට use කරලා පෙන්නන්න මම මේ විදිහට Pro effect එකක් දාගන්නවා. දාගෙන එක්ස්පෝර්ට් කරන ඔයාලට පේනවා ඇති මෙතන Pro version එක buy කරන්න කියලා මට එනවා. buy කරන්න නැතුව මට මේක වීඩියෝ එක එක්ස්පෝර්ට් කරගන්න විදියක් නැහැ. හරි මම කියලා දෙන්නම් කොහොමද එක්ස්පෝර්ට් කරගන්නේ කියලා. ඊට පස්සේ ඔයාලා මෙතන control එකයි ඒකයි press කරලා මේ දැන් අපි edit කරන්න දාගත්ත Pro version එකේ filter ටික සහ ඔයාලා දාගත්ත sound ඔයාලා දාගත්ත effect ඔක්කොම ටික එකට select කරගන්නවා. control එකයි ඒක ඔබලා select කරගෙන right click කරලා create component clips කියන එක දෙන්න. දීලා ආයතන එක උඩ right click කරලා pre-process component clip කියන එක දෙන්න. තුන්වෙනි පස්සේ ඔයාලට පේනවා මෙතන pre-processing වෙනවා. මෙතන time එකක් පෙන්නනවා ඔයාලට. මෙතන pre-processing වෙනකන් ඉන්න ඕන. මෙතන 100% සම්පූර්ණ වෙනකන් අපි ඉන්න ඕන. හරි මගේ වීඩියෝ එක තමයි pre-process වෙනවා. හරි දැන් මගේ වීඩියෝ එක pre-process වෙලා ඉවරයි. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ Windows බටන් එකයි R එකයි press කරලා මෙතන app data කියලා search කරන්න. මෙන්න මේ විදිහට app data කියලා type කරලා okay දෙන්න. okay දුන්නාට පස්සේ ඔයාලට මෙහෙම folder තුනක් එනවා. ඒකේ local කියන එකට යන්න ඕනේ. local කියන එකෙන් CapCut කියන එකට යන්න. CapCut කියන එකෙන් user data ගිහිල්ලා මෙතන project කියලා එකක් තියෙනවා. project කියන folder එකට යන්න. ඒකේ මෙතන draft කියලා තියෙන උඩම folder එක. ඒ draft කියන folder එකට යන්න. ගිහිල්ලා ඔයාලට පේනවා ඇති මෙතන මේ වීඩියෝ එක edit කරන CapCut එකේ උඩම තියෙන number එකක්. මෙන්න මේ number 0.313 කියන. ඒ තමයි අපි edit කරන එකේ number එක. ඔයාලා මෙතන මේ folder මේ number එකේ තියෙන folder එක තෝරන්න ඕන. දැන් මේක 0.313 කියන folder number එක තමයි මේක. මේ number එක open කරලා එතන තියෙන resource කියන එකට ගිහිල්ලා ඒකේ combination යන්න ඕන. combination ගියාට පස්සේ ඔයාලට පේන ඇති මෙතන මේ වීඩියෝ එකක් තියෙනවා. මේ අපි දැන් මෙතන මේ edit කරපු වීඩියෝ තමයි මෙතන මේ තියෙන්නේ. ඔයාලා කරන්න ඕන මෙන්න මේ වීඩියෝ එක මෙහෙම ඇදලා මේකට දාගන්න. දාගෙන ඔයාලා කලින් edit කරපු වීඩියෝ එක delete කරගන්න. delete කරගෙන ඒක මෙතෙන් දාලා export දීලා ඔයාලා මෙතන ඔයාලගේ setting high resolutions මේ සියලුම දේවල් මෙතන ඔෆිස් වල තෝරන සෙට් එක තෝරලා export දෙන්න. එතකොට වීඩියෝ එක ලස්සනට export වෙනවා. Pro version ඕන එකක් use කරන්න පුළුවන්. ඔයාලට crack එකක් දාගන්න ඕනේ නැහැ. ඔයාලට කැමති විදිහට වීඩියෝ එක edit කරලා export කරගන්න පුළුවන්.